දැන් ඔබතුමා මෝඩ විදියට හැසිරෙනවායි කියලා අර්ජුනා මන්ත්‍රීතුමාට ආමන්ත්‍රණය කිරීම ඒක සුදුසු දෙයක් නෙමෙයි. නමුත් ඔබතුමා දන්නවා මෙතන එක මන්ත්‍රීවරයෙක් දෙදෙනෙක් ඉන්නවා. මුළු මං හිතන්නේ මං දන්න මේ පාර්ලිමේන්තු කාලෙම මේ තරම් සවුත්තු විදියට වනචර විදියට නොවැදගත් විදියට හැසිරලා නැහැ. ඔබතුමා දැන් ආයේ අනවශ්‍ය විදියට කාලයක් ගත්තනේ පැහැදිලිව ගරු මන්ත්‍රීතුමා ගරු අර්ජුන මන්ත්‍රීතුමා මේ කතානායකතුමා මම දැම්මම අවසන් කරන්නද නැත්නම් අහන්නද? නෑ ගරු මන්ත්‍රීතුමා ඔබට විනාඩියේ තප්පර 30ක් තියෙන ප්‍රශ්නයක්. විනාඩියයි තප්පර 30යි. ඔබතුමාලා මේ ජෝකයක් කරගන්න එපා පාර්ලිමේන්තුවේ. බොහොම ස්තුතියි සර්. මේ අපේ ඇමතිතුමා මේ නියෝග ඇමතිතුමානි මේ කිල්නොච්චි ප්‍රදේශයෙන් ඕගොල්ලෝ ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා අර කයිපිඩි මන් ව්‍යවසායන් කියලා මට ඒක තේරෙන්නේ නැහැ සිංහලෙන් කියන්නේ. ප්‍රොජෙක්ට් එක පටන් අරන් ඒකෙන් පරගානක් සල්ලි වංජා දූෂණ කරා. ඒක අපි පෙන්නලා දුන්නාට පස්සේ ඔබතුමාලාගේ ඉස්සර වාඩි වෙලා ඉන්නේ අමතක ගරු මන්ත්‍රීතුමා අදාළ ප්‍රශ්නෙට අදාළ ප්‍රශ්න ඉවර කරනවා ඉන්නකො පොඩ්ඩක්. ඒ නිසා මාව එළියට දැම්මා. මට අහන්න කැමති දැන් ඔබතුමාලා සල්ලි මිලියන් 600 වේදම් කරලා ඒ ගරු මන්ත්‍රීතුමා අදාළ ප්‍රශ්නයක් අතුරු ප්‍රශ්නයක් නෙවෙයි කිසිම මන්ත්‍රීවරයෙකුට අයුතු ආකාරයෙන් වැරදි විදිහට ආමන්ත්‍රණය කිරීම ඒක සුදුසු නැහැ. දැන් ඔබතුමා මෝඩ විදියට හැසිරෙනවායි කියලා අර්ජුනා මන්ත්‍රීතුමාට ආමන්ත්‍රණය කිරීම ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා මූලාසනයේ ඉඳගෙන ඔබතුමා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ස්ථාවර නියෝග ටික හරියට අනුගමනය කරන්න ගරු මන්ත්‍රීතුමා පැහැදිලිවම මේ විනාඩියක් මේ සභාවේ මට කතා කරන්න අවස්ථාව දෙන්න. මට කතා කරන්න අවස්ථාව දෙන්න. මේ සභාවේ ඉන්න ගරු මන්ත්‍රීවරයෙකුට ඒ මෝඩ කතා කියන කතා කියන්න බෑනේ. හැසිරෙන්න එපා කියන කතාව වෙනම දෙයක්. සුදුසු නෑ. එහෙම කතා කරන්න එපා. නෑ. ගරු සභානායකතුමා. අර කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ අපි කවුරුත් ඉස්සරණිය වලට යටත්ව කටයුතු කරනවා. නමුත් ඔබතුමා දන්නවා මෙතන එක මන්ත්‍රීවරයෙක් දෙදෙනෙක් ඉන්නවා. මුළු මං හිතන්නේ මං දන්න මේ පාර්ලිමේන්තු කාලෙම මේ තරම් සවුත්තු විදියට වනචර විදියට නොවැදගත් විදියට හැසිරලා නැහැ. මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්න නිසා මට නම් ඇත්තටම ඉවසගෙන ඉන්නත් බෑ. ඒ නිසා දැන් උනත් දැන් විපක්ෂ නායකතුමා කතා කරා ස්ථාවර නියෝග ගැන. එතකොට මොකද්ද හැසිරෙච්ච විදිය? දැන් ඒ නිසා ඒවා මයික් එකෙන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා මයික් එකෙන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා වීඩියෝ වල යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ පාර්ලිමේන්තුවේ මේ බිත්ති හතර සාක්ෂි මොනතරම් තුට්ටු දෙකේ මුළු දෙමළ ජනතාවටත් අපහාසයක් කරන මේ පුද්ගලයෙක්ද කියලා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේකයි. ගරු කතානායකතුමනි මම ඉල්ලා සිටිනවා මේ 76 දැන් බලන්න 77 එක මට විනාඩි 2-3ක් දෙන්න මේ ස්ටෑන්ඩින් ඕඩර් එක කියවන්න ටක් ගාලා. යම් මන්ත්‍රීවරයෙකු මූලාසනයේ අධිකාරිය නොතැකීම හෝ නිරන්තරයෙන්ම හිතාමතාම හෝ අන්‍යාකාරයෙන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වලට බාධා කිරීම මගින් පාර්ලිමේන්තුවේ රීති අනිසි ලෙස භාවිතා කිරීමේ වරද කරනු ලැබූ විගසම කතානායකවරයා විසින් එම මන්ත්‍රීවරයා නම් කරනු ලැබූ කවර හෝ අවස්ථාවකදී එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තුවේ සේවය අත්හිටුවනු ලැබිය යුත්තේ යනුවෙන් කරන ලද යෝජනාවක් මත කිසිම සංශෝධනයකට කල් තැබීමකට හෝ විවාද කිරීම ලබා නොදී කතානායකවරයා විසින් ප්‍රශ්නය වහා විමසනු ලැබිය යුත්තේ 77 එවැනි යම් යෝජනාවක් සම්මත වී මෙම ස්ථාවර නියෝගයේ යටතේ යම් මන්ත්‍රීගේ පාර්ලිමේන්තු සේව අත්හිටු ලැබ ඇතනම් එසේම මන්ත්‍රීගේ සේව අත්හිටවීම පළමු අවස්ථාවේ සති 2කටද එම සභා වාරයේදීම දෙවැනි අවස්ථාවේදී සති 3කටද එම සභා වාරයේදීම තෙවැනි හෝ ඊට පසු එළමෙන කවර හෝ අවස්ථාවකදී සති 4කද වශයෙන් විය යුත්තේ. ගරු කතානායකතුමනි මේ අනාදී විදියට මම මේක පිට කන්නොත් කියලා තියෙනවා. මේක දිගටම මේක තියෙනවා. ඔබතුමා දන්නවා මේ පුද්ගලයාගේ හැසිරීම තියෙන්නේ පාර්ලිමේන්තුවේ පමණක් නෙමෙයි. ඔබතුමාට මේ පක්ෂ නායකයෙක් තා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ලිපියක් දීලා තියෙනවා. එක ළඟ වාඩි වෙලා ඉන්න බෑ කියලා කුමාර පොන්නම්බල මැතිතුමා ලියුමක් දීලා තියෙනවා පාර්ලිමේන්තුවේ සීට් වෙනස් කරන්න කියලා. ඔබතුමා දන්නවා යාපනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණයට කරන්න බෑ. ඒ නිසා අපි දැන් මේ ඉවසගෙන ඉන්නේ යම්කිසි මානසික රෝගී තත්ත්වයක් ඇති ඒකට බේත් අරගෙන හරියයි කියලා. දැන් මම අහන්නේ මෙතනම බැලුවම දැන් ඔබතුමාට කොහොමද කතා කරන්නේ? දැන් මේ පාර්ලිමේන්තුවේ කරු ජයසූරිය මැතිතුමාට පුටුවෙන් ගහලා තියෙනවා මන්ත්‍රීවරු. හැබැයි ඒත් ඔහොම කතා කරලා නැහැ. ඔහොම කතා කරලා අපි මෙතන දැක්කන්නේ මයික් කඩනවා ඔක්කොම කරනවා. ඒත් මම හිතුවේ නැහැ මං දැක්කේ නැහැ කිසිම මන්ත්‍රීවරයෙක් ඒ ගැටුමට සම්බන්ධ. කරු ජයසූරිය මැතිතුමාට පුද්ගලිකව කොහොම කතා කරේ නැහැ. දැන් රණ්ඩු වුණා දේශපාලන ප්‍රශ්නයකට. ඒකයි මම කියන්නේ මෙතන මේ මුළු පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. ඒ 225 ආරක්ෂාව එක්කෙනෙක් අත කරා දෙන්නෙක් අත කරත් ඔක්කොටම එනවා.
ඒ නිසා විපක්ෂ නායකතුමාගේ කරුණිකව ඉල්ලා සිටින්නේ පොදු පාර්ලිමේන්තුවේ විනය සම්බන්ධව අපි එකඟතාවයකට එමු. ඒක විවාදයක් නෑ. නමුත් මම දැන් චානක මාණ්ඩුකෝට මන්ත්‍රීතුමා සම්බන්ධව ගත්තොත් කතානායකතුමා වෙලාව සම්බන්ධ මැදිහත් වුණා. මගේ පුද්ගලික හැඟීම එතුමා ඊටාම වැදගත් විදිහට හැසිරෙන මන්ත්‍රීවරයෙක්. ඔබතුමාට අයිතිය තියෙනවා ඒ ඔබතුමාගේ නියෝග ක්‍රියාත්මක කරා. අපි විපක්ෂ කළ එහෙම එකක් නෑ. නමුත් මේ මොකක්ද මේ? මෙහෙම පාර්ලිමේන්තුවකට යන්න දෙන්න පුළුවන්. ප්‍රශ්නක ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා ගරු මන්ත්‍රීතුමා අතක තියාගන්න මෙහෙමයි ගරු අර්ජුන මේක අහගන්න ගරු අර්ජුන මන්ත්‍රීතුමා මීට පෙර සභාවේදී මා අමතලා ඊටම අශෝභන විදිහේ ප්‍රකාශත් කරලා තියෙනවා. මේ අශෝභන කියන්නේ මේ ශිෂ්ට සම්පන්න නොවන ඉතින් ගරුණාකර ගරු මන්ත්‍රීතුමාලා ඊට විනයක් ඇතුව සංගමයක් ඇතුව කතා කරන විදිහට පාර්ලිමේන්තුවේ ඇසුරන හොඳයි කියලා හිතනවා මේ වගේ ප්‍රකාශන ගරු